hello. Welcome to Nara's Diary YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ කැම්පස් ජීවිතේ තවත් එක දවසක්. මේ දවස්වල අපිට හුඟක් වැඩ. ඒ මොකද කිව්වොත් මේ ගෙවෙන්නේ semester end එක. ඉතින් ඒ කියන්නේ අපිට exam, assignment, presentation සේරම තියෙනවා. දැන් මේ කට්ටිය එකතු වෙලා ඉන්නේ group presentation එකක් ගැන කතා කරගන්න. කැම්පස් ජීවිතේ හරිම සුන්දරයි exam නැත්තම්. පුංචි කතාවක් කියන්නද මම ඔයාලට. මේ ඉන්නේ මට රට වටින්ම හම්බුන කැම්පස් එකේ යාළුවන්ගෙන් ටික දෙනෙක්. මට අද වගේ මතකයි. අපේ ඉස්කෝලෙන් කැලණියට සිලෙක්ට් වුණේ මම විතරයි. මගේ ඉස්කෝලේ යාළුවෝ හැමෝම වෙන වෙන කැම්පස් වල. ඉතින් කවුරුත් නැතුව කැලණි කන්ද නැගපු මට මේ වෙනකොට ලංකාවේ හතර වටින්ම යාළුවෝ ගොඩක් හම්බ වෙලා තියෙනවා. ඒ කතාව ඉවරයි. එන්නකො දැන් මාත් එක්ක අපේ කැම්පස් එකේ ලස්සන බලන්න යන්න. ලස්සන බලන්න යන් කියවට අද නම් ඔයාලට බලන්න වෙන්නේ වැස්සට කැලණියේ ලස්සන තමයි ඉතින්. මේ තියෙන අපේ කැම්පස් එකේ ලයිබ්‍රරි එක. අපිට සියලුම පහසුකම් තියෙන ලොකුම ලොකු ලයිබ්‍රරි එකක් තියෙනවා අපේ පාඩම් වැඩ ටික කරගන්න. මමත් ආවාද ලයිබ්‍රරි එකට මට ඕන කරන පොත් ටිකක් තෝරගන්න. ලයිබ්‍රරි එකෙන් එළියට එද්දිත් එළියේ තවම හොඳටම වැස්ස. ඉතින් එදා හවස අපිට ඇඩ්වර්ටයිසින් ඇන්ඩ් මාකටිං සබ්ජෙක්ට් එකේ ප්‍රසන්ටේෂන්. ඉතින් මේ තමයි මම. ප්‍රසන්ටේෂන් ඉවරයි. ඉවරයි කිව්වට ඉවරවත් නෑ. එදා රෑ අපේ කැම්පස් එකේ කොරියන් ඩේ එක. ඉතින් මේ බලන්නකෝ ඔයාලා අපේ ළමයි මේ ඉවෙන්ට් එකට කොච්චරනම් මහන්සි වෙලාද කියලා. හරිම ලස්සනයි නේද යාළුවගේ ඩෙකොරේෂන්ස්. ඒ වගේමයි ඉවෙන්ට් එකේ තිබ්බ අයිටම්ස් ටිකත් හරිම ලස්සනයි. අයිටම්ස් ටික බලද්දි නම් ආයෙත් මම මගේ අතීතයට ගියා. කොච්චරනම් ලස්සනද නේද මේ දවස්. කෝ බලන්න මම වගේ තව K-drama ෆෑන්ස්ලා ඉන්නවද කියලා. ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අද දවසේ මෙතනින් ඉවරයි. ආයෙත් දවසක ඔයාලව හම්බ වෙන්න එන්න.